ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තෝ ඒගොල්ලන්ගේ ගෙවල්වල රණ්ඩු සරුවල් වෙනවා නම් ආර්ථික ප්‍රශ්න වැඩි වෙනවා නම් ගෙදර එන්න කරදර වැඩි වෙනවා නම් ඒගොල්ලෝ හදාගත්තා පොඩි උපක්‍රමයක් ඒකට. ඒකට ඕන වෙනවා අලුත් මැටි පහනක්. මම මේ අරගෙන තියෙන මැටි පහන නම් එකපාරක් පාවිච්චි කරලා තමා තියෙන්නේ. ඔයාලා ගන්නවා නම් අලුත් මැටි පහනක් මේ වැඩේට ගන්න. මේ මැටි පහනට තිරියක් දාලා ගම්මිරිස්සට 5-6ක් පහනට එකතු කරලා පොල් තෙල් දාලා ඒ පහන ගෙදර ප්‍රධාන දොරටුවේ මුල්ලෙන් තියෙනවා. පැරැන්නෝ ඒගොල්ලෝ මේක මිත්‍යා විශ්වාසයක් වෙන්න ඇති. පැරණි අය මේ දේවල් ඉස්සර කරා. ඔයාලට හිතෙන්න පුළුවන් අපි දැන් ඉන්නේ විද්‍යාව තාක්ෂණයේ දියුණු යුගයක. ඉතින් මේ වගේ දේවල් සමාජගත කරන එකත් වැරදි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ දේවල් වල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ කියලාත් හිතෙන්න පුළුවන්. හැබැයි අපේ මුතුන් මිත්තෝ මේ වගේ කෙම් ක්‍රම ඒකාරෙක් කරලා තියෙනවා. හැබැයි මේ පහන පත්තු කරන්න ඕනේ අනිත් අයත් එක්ක කතා නොකර තමන් තනියම. හැමදේම කරනකොට තමන්ගේ ගෙදරට යහපතක් වෙන්න වාසනාව උදා වෙන්න කියලා ඒ හැම වෙලාවකම හිතින් හිතාගෙන පත්තු කරන්න. අපහසු කාලවල අපේ මුතුන් මිත්තෝ දින 21ක් මේ පහන පත්තු කරලා දොර මුල්ලෙන් තියලා තියෙනවා. ඉතින් ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න.